දන්නේ? නෑ ඔතන ෂෝක් නේ. ෂා. මම ඉන්නේ දෙව්ලොවක් අභියස. මීදුවෙන් සේන වැහිලා කියලා දැන් අද යන්න ඉන්නේ කුකුලාගල කඳුමුදුනටයි. අර මේ IGI Game එකෙත් මෙයාගේ දැන් මට මතකයි. ඔන්න අපි ආව තව ගලකට. ඊට පස්සේ මේක නෙවෙයි උස මේකනේ. නටන්න පුළුවන්ද? කොයි නටන්න? සින්දුවක් කියලා නටන්න පුළුවන්ද? දන්නේ? ඉතින් මම දැන් ආවා රොටු පිහිල්ල කල් ගුහා බලන්න යන්න. මේ පාර වැරදිලා හරවන් ගිහිල්ලා. ඉතින් ඔන්න මම දැන් ආවා රොටු පිහිල්ල ගල් ගුහාව ගාවට. මේ එන්න පාරක් එහෙම නැහැ නේ. නෑ. හරි අමාරුවෙන් අතන. බලන්න තියෙන්නේ අපි මෙතන පොඩ්ඩක් පාරෙන්න නෑ. මම මෙන්න බා මෙතන ඉස්සලා. ගම්මේ අපි යන්නේ. ඔතන ගල් ගුහාව නෙමෙයිද? ඔය ටික බලන්නකෝ. නෑ ඔතන ෂෝක් නේ. එන්න බලන්න මාත් වෙන. අන්න. මෙතන නාන්න පුළුවන් නේ. කුට්ටි රෝච් එකක් තියෙනවා. පොඩි එකක් එළිය මදි වෙයිද දන්නේ නේ. අප්පා. අප්පා මේක දන ගහගෙන යන්න තියෙන්නේ. අන්න ගෙම්බෙක් පැන්න. අප්පා පත ගෙම්බෙක්. මාමා මේක ඇතුලේ යන්න තියෙනවා. අපි මේක ඇතුලට යනවා. කොච්චර දුර යන්න තියෙනවද? ගොඩක් දුර යන්න තියෙනවා. මං ගිය සැරේ ගියානේ. අපේ පොඩි බබාලත් එක්ක. මේ මෙතෙන් යන්න මෙතන. මාමා යන්න මෙතන. ඕනේ. යන්න බැරි වෙයි වගේ නේද? එළිය මදි වෙයි. ඕකේ යන්න බෑ. ඕකේ සත්තු හිටන් ඉන්නවා. ඒක තමයි. හිටන් ඉන්නවා. ඉබ්බෝ හිටන් ඉන්නවා මේක. ඉබ්බෝ? පොඩි කට්ටිය නම් නැවිලා ගිය හැකි. එන්න කොරල්. පුළුවන්. අනේ මට නම් උඩ පැත්තලු. උඩ පැත්තේ. මේ රොටු පිහල ගල් ගුහාවේ මේ ඔක්කොම පාරවල් ඇහිලා තියෙන ඕන ලික්සුව. ඔඩාට ඔය උඩල්ලේ කාලා නෙන්නේ ඔය. නෑ බා. කොයි කොහෙද යන්නේ? අනේ. දැන් අපි යාපෝසරයක් යන ගමන් ඉන්නේ. ඉතින් මේ දවකටි බලන ගම්මේ මොකද්ද වෑන් එක යන්නේ කියලා. යාළුවෙක් හම්බුණා චන්දන අයියනේ. ශ්‍රීපති යෝත් දන්නවලු මේ පැත්තේ කට්ටිය. දැන් අපි ඉන්නේ අධිය පැලල් නේද? නෑ ඉතින් කස්ටේ. දැන් මේ යන්නේ මොනවද ඒක බොන්න කියලා. මම දැන් ඉවිල්ලා ඉන්නේ මෙතන මේ රීල කස්ටේට හොඩන එකට. ඒක බොන්න ඉතින් ඒ අයියා මේ දැන් රයිස් එක උඩ කරා රෑට. චිකන් එක. දැන් අද දවල් උයපුවා රෑට කන්න වෙන්නේ නැහැ. රෑට රයිස් තමයි කන්නේ. මේ තමයි අයියා. මේ අර එයාගේ පොඩි බබා. අය කියන්නේ නමත් කියන්න ඕම. ආයි කැමරාවෙන් කියන්නේ. ඔන්න අපේ දුවගේ නැටුමක් පෙන්වන්න යන්නේ. නටන්න බලන්න. ෂා
ෂා මේමයි අප්පුඩියක් ගන්න වදින්නේ නැහැ. හරි අප්පුඩියක් ගැහුවා. ලස්සන නැටමක් නේ. ඉතින් ෂෝක් මේමයි. හරි. Pinci pinci hava yatti tani una bile ulu ibadakala waturege තේරුණේ? ඔව්. අරන් ගියා. උසල. Again. ඔය මේ අර අද ගිරිසාය හැමතුම මේ පන්සලේ. හැබැයි ආව මට ඉස්තර වෙන්න දෙන්න. ආව දුවයනා. ඉදන්නට උනා. මේක දැම්මට කමක් නැහැ නේ. හොලන්නේ. ඈ? උඩින් පැරදුනා. උඩින් පැරදුනා. ඉතින් මේ රිගල් ගස් කරන ආවට පස්සේ දැන් මේ අයියා දන්නවනේ දැන් ඉස්සලා අපි කාණ්ඩ ගියේ. ඊට පස්සේ චුට්ටක් කළා ඇද්දි කෝල් එකක් ආවා. බලනකොට අපේ තව ජූනියර් මල්ලි කෙනෙක් SB කියලා ගියා. නැත්නම් රොනල් රත්නායක නේ. මේකට ගියා. අඟුරන්ගේ දෙන්න SB. අඟුරන්ගේ දෙන්න SB. ඉතින් මේ දැන් හම්බුණා. සෑහෙන කාලෙක පස්සේ නේ මම හිතන්නේ අවුරුදු පාගි 6 ඒ වගේ කාලෙක. ඉතින් මේ එයයි නංගි නම් කාර් එක ඇතුලේ ඉන්නේ. අත වෙනුවා පේනවද දන්නේ නැහැ. ඉතින් මගේ මේ සූදානම රජකම බාර ගන්න යන්න. හැමෝම මං වෙනින් බලන් ඉන්නවා. තව ටිකකින් රාජකීය හස්ති රාජයා මා ඉදිරියේ දනනමාවි. මා සූදානම් විය යුතුයි. සිංහාසනය බාරගෙන මා මේ රට එක්සේසත් කළ යුතුයි. ඉතින් මා ලෑස්ති වෙනවා දැන් රජකම බාර ගන්න. මගේ නාන කාමරේදී. ඉතින් good morning අපට කොහොමද ඉතින්? දැන් මං ආරම ලස්සන තැනක ඉන්නේ. ඊයේ මං නිදා ගන්නකොට ටිකක් දෙක විතර වුණා. නාල කළා ඔක්කොම ගල්ලා නිදා ගන්නකොට හොඳටම පරක් වුණා. ඉතින් දැන් තමයි නැගිට්ටේ. නැගිටට දැම්ම නැගිටින්නේ නැහැ. බලන්න මං ඉන්න තැන. මගේ ඇඳට පේන ලස්සන. ඉර පායලා තියෙන්නේ නැති. පොඩි අවුලක් කුරුල්ලෝ කොටනවා කන්නාඩියට. කොහමද? ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ රාත්‍රී ආහාරයට මොනවා හරි හදන්න. චූම්පම් මල්ලකින් මම ගත්ත රෝස් පාන් එක. රෝස් පාන් එකේ මම දෙපැත්ත සුද්ධ කරලා තියෙන්නේ. උඩ කෑල්ලයි යට කෑල්ලයි කෑවා. දැන්වත් ඉවරයි. මම ඉන්නේ දෙව්ලොවක් අභියස. morning හැමෝටම. ඉතින් ඔයාලට වේගයෙන් මම ඊර නිදාගත්තා ඉතින්. ඕන වුණොත් මෙහෙමත් නිදා ගන්න දිගට. ඇයිද ඉන්නේ ඉඩ ඇදින්නේ මට. මොකෝ මම ක්‍රිකට් ගහනවා මේකේ. ඔන්න. කොහමද අද උදේ තියෙන විදිය? මොකුත් පේන්නේ නැත. මීදුවෙන් සේන වැහිලා කියලා දැන් අද යන්න ඉන්නේ කුකුලාගල කඳ මුදුනටයි. අන්න ඉර පේනවා. සමහරට තව ටිකකින් ඇරිලා යයි. මොකද මෙහෙම ඉර පේනවා කියලා කියන්නේ මේ මීදුම තියෙන්නේ මේ කන්ද උඩ විතරයි. අන්න ඉර. ඉර මාමා.
ඉතින් මගේ මේ ලෑස්තිය රජ වෙන්න නෙමෙයි උයන්න. මොනවද? හාල් පරිප්පු, කඩල පරිප්පු, වට්ටන පරිප්පු කියලා කියනවා. සෝයා. අපි සාමාන්‍ය පරිප්පු දාමු. පරිප්පු මික්ස් එකක්. ඊට පස්සේ බත් එක කිරිබත් කරන වර පිටි. මොනවද? පිටි කරව පොල් කිරි. අල ගෙඩියක්. ඉතින් පේනවනේ. ලස්සන. ඔන්න ඔය view එකේ ඉඳලා ඔයන්න තමයි යන්න මගේ ඔෆිස් රූම් එක දැන්. ඉතින් එහෙනම් දැන් මම පිටත් වෙනවා. කුකුලාගල කන්දටයි ඔය වැව් ටික බලන්නයි තව මේ ඔය පන්සලක් එහෙමත් තියෙනවලු. ඉතින් අපි බලමු ඒවට ගිහිල්ලා කොහමද ලස්සනද කින්ද මන්ද සේරම. ඉතින් ඔන්න මම අර පාර දිගටම ආවට පස්සේ කිව්වත් වගේම ගෙවල් දැක්ක හම්බුණා. ඒ ගෙවල් ගාවින් ආවට පස්සේ මෙන්න පාරක් හම්බුණා. පොඩ්ඩයි ආවේ. පාලමක් එක හරි අපූර්ව දිය පාරක් හම්බුණා. ඊට පස්සේ මේ මෙතන ඉතින් පොඩි අඩි පාරකුත් තියෙනවා. මම දැන් කර උඩ තැනක හට් එකක් තියෙනවා. ඉතින් ඔන්න අපිට යාළුවා හම්බුණා මංජුල මල්ලි. මේසර දෙලවද? ඔව් මේසරේ. ඔව් මේසරේ එලවල යන මල්ලි කෙනෙක්. ඉතින් අපි යන්න දැන් මුලින්ම යන්නේ ටවර් එකක් බලන්නේ. ඔව්. ටවර් එකක් බලලා ඊට පස්සේ කුකුලාගලත් බලලා වැව් දෙකක් බලලා ඔක්කොමත් බලාගෙන ඉඳන්නේ මල්ලි තමයි මගේ පාර පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙන්නේ මොකක්ද මල්ලි භාවනා මන්දසන් නම? අතිපට්ඨානගර භාවනා. මාරම ලස්සනයි මල්ලි. නිකන් ලංකාවේ නෙමෙයි වගේ. මේ තියෙන්නේ මොනවද මල්ලි? ටර්පන්ටයින්ද? ඔව් ටර්පන්ටයින්. එහා පැත්තේ? ෆයිනස්. ඉතින් මේ තමයි ටවර් එක. දැන් අපි ඔකට යන්න හිටියේ හැබැයි පොඩ්ඩක් අපි තීරණය වෙනස් කරා. හේතුව මෙතන හුළඟ වැඩි. මේ ටවර් එක පැද්දෙනවලු. ඉතින් අපි බැලුවට පස්සෙත් පේනවා පොඩ්ඩක් හිමීට පැද්දෙනවනේ. අනික මේක උඩ ඉන්න තැනකුත් නැහැ. ඉතින් ඒ හින්දා අනික් කනුවත් පෙන්වන්න ඕනේ. ඒ හින්දා අපි මේක ගිහිල්ලා බැරි වෙලා හරි මොකක් හරි වුණොත් එම මැරෙන්නේ නැතුව අපි අනිත් එක තව එකක් තියෙනවා. කොහොම හරි අද අපි කනුවකට නගිනවා. ඉතින් ඔන්න අපි ෆයිනස් කැලේට ආවා. තවම ෆයිනස් කැලේ ඇතුළේ වෙච්ච ගම හින්දා පොඩ්ඩක් අර වල්ලනම නම් තියෙනවා. තව චුට්ටක් ගියට පස්සේ එක වල් ගහක්වත් නැති අර රාස් ෆිල්ම් වල තිබ්බා වගේ කැලෑවට යන්නේ. ඉතින් ඔන්න අපි ආවා මොනවද මල්ලි මොබිටෙල් හච් ඩයලොග් ඔක්කොම තියෙන ඔව් මල්ටි ටවර් සෙන්ටර් එකක්. මල්ටි ටවර් එක. ඉතින් බලන්න අර මේ ගේම් එක වගේ මම නම් පේන්නේ. ෆයිනස් ප්ලස් අස්සේ. ෆයිනස් ප්ලස් කපලත් නෑ මේ වහලා තියෙන්නේ. එතන අර යට වෙච්ච කැලේ විතරයි. ඉතින් අර මේ IGI ගේම් එකෙත් මේ වගේ තමයි මට මතකයි. මාරම ලස්සන තැන. හැමදාම ගහලා තියෙනවා ඩේන්ජර් විදුලි සැර තියෙනවා අනම්මනම් කියලා. ඉතින් අපි ඒවත් බලාගෙන යන්න යන්නේ මෙන්න මේ ටවර් එක උඩනේ. අපි උඩටම යනවානේ. මල්ලි නැගලා මේක උඩට. එළගිරි. මල්ලි ගිහලා තියෙන එකේ බයක් නැහැ. අනික මේ ටවර් එක ලොකු ඒකයි වැද්දෙනවද නැද්ද? අරක පොඩිනේ. මේක එන ඩාර් ටවර් එක. මේක වැද්දෙන්න මල්ලි සුළු සුළු කතා කරනවා.
ස්ටෙප්ස් එකකින් අපි යන් උඩට. ඉතින් මේ උඩට නැංග එක කට්ටේ නැංගි. දැන් මට මේක අතින් අරන් යන්න බෑ වගේ. දැන් අපි බෑග් එකට දාලා අපි උඩදී හම්බෙමු. ඉතින් ඔන්න එහෙනම් නැග්ගා රාජකීය කඳු රාජය නේ ටවර් එකට. මල්ටි ටවර් එක. මේකේ ඩයලොග් හච් ඔක්කොම ටික තියෙනවා. ඉතින් මම නැංගේ අපි මංජුල මල්ලිත් එක්ක. ඉතින් මල්ලි අර ඈතින් පේන්නේ රන්දනිකද? රන්ටැමේද? මේක රන්දනිකල ජලාශය පේනවා ඈතින්. ඔව් නේ රැට පේනවා. ඒක නැංගනන් එහෙම පාවි පාවි මහන්සිත් තියෙනවානේ. ඉතින් එන අපි මේ තමයි මගදිගේ ජීවිතේ. ඉතින් එහෙනම් දැන් අපි ආපිට බහින ගමන් ඉන්නේ. තට්ටු 5යිනේ මේක තියෙන්නේ. මෙයාගේ දැන් 5ක් තිබෙනවා තියෙන්නේ. ඔව්නේ. 4යි. 1යි 3යි. උඩ මේකත් එක තමයි 5නේ. 5 තිබේ. දැන් අපි ඉන්නේ දෙවෙනි එකේ. දෙවෙනි එක. දැන් අපි 3ක් පල්ලෙහාට බැස්සා. ඉතින් දැන් අපි ඉන්නේ ගස් මට්ටමේ. නේ හරිම පොඩ්ඩක් පල්ලෙහා. ඔව් පොඩ්ඩක් ඔව්. ගස් මට්ටමට පොඩ්ඩක් පල්ලෙහා. අපි කලින් හිටපු එක තිබුණේ චුට්ටක් උඩින් නේ ගස් මට්ටමට. දැන් ඉතින් හරි අපූර්වට ගස් ටිකක් පේනවා. පේනව නේද? ගසුත් පේනවා. අන්න උඩ. අන්න ඕකේ තමයි අපි නැංගේ. ටිකක් මේ කැලක් හම්බුණා. මම දැන් පොඩි දෙයක් කියන්න යන්නේ. මම දැන් යන්නේ ඉස්සර තාරපාරක නේද? ඔව්. මෙතන ගල් තියෙනවා තාම. කොහොමද මෙතන? ෂෝක් තන. තනිකර තඩි ගලක් අයිනෙන් යන්න තියෙන්නේ. ඊට පස්සේ ෆයිනල්ස් කලේ. මෙතනින් ඉස්සර මේ කුකුලාගලට එන පාරක් තිබිලා තියෙනවා. සුද්දායි කාලේ. මේ මාළි තමයි කිව්වේ. ඉතින් මේ ආශ්‍රය පිටේ ගියා කියන්නේ නේද කට්ටිය? ඔව්. ඉතින් එහෙනම් ඔන්න අපි ආවා කුකුලාගල එක ගලකට නේ? ඔව්. පල්ලෙහාම තියෙන ගල. පල්ලෙහාම තියෙන ගල. ඉතින් මේ තමයි උඩම ගල නේද? ඔව්. ඔන්න අපි ආවා තව ගලකට. ඊට පස්සේ මේක නෙවෙයි උස මේකනේ. තව එහා පැත්තේ එකක් තියෙනවා. ඒක වෙන්නේ උස මේක මං හිතන්නේ. එහා පැත්තේ තව නැතුව ඇතිනේ. මෙතන තමයි මේ කුකුලාගල ආවට පස්සේ කට්ටිය කැම්පින් කරනවා කියන්නේ. හොඳට හොලන් වලින් කවර් වෙලා හොඳට ඉඩ තියෙන තැනක් මේ කට්ටියක් එම තියලා තියෙනවා. ඉතින් දැන් අපි ආවා කුකුලාගල මුදුනට නේ මල්ලි. දැන් අපි ඉන්නේ කුකුලාගල මුදුනේ. ඉතින් මෙතෙන්ට මොකද තමයි සුදු පාට චෛත්‍යයක් දෙන්නේ. ඒ පෙන්නේ මාදන් වල පන්සලේ චෛත්‍යය. ලස්සන චෛත්‍යයක්. ඉතින් මෙතනින් පේනවා වික්ටෝරියා ජලාශය නේද? ඊට පස්සේ මේ රන්දනිකල. ඉතින් ඔය දෙක වෙන් වෙන්නේ කොතනද මල්ලි? මෙන්න එතන මේක පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලන්න. ඉතින් මේ පැත්තේ වෙන්නේ ඔය පිටුරුතලාගල පැත්ත වැහිලා තියෙන්නේ. ඉතින් අපි නැගපු ටවර් එක ඈතින් තියෙනවා. දැන් අපි ආවා අර කන්ද උඩට පෙරුණු වැව ගාවට. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ අපි ඔච්චරලා හිටපු කුකුලාගල. ඔන්න තියෙනවා කුකුලාගල. එනවා නේද? ඉතින් ඔය කොඩේ ඉඳලා අපිට මේ වැව පෙරුණා. ඊට පස්සේ මෙතන පල්ලෙහා තව වැවක් තියෙනවා. ඉතින් එන්න කටු ලන්දක ආවේ මගේ මූණත් හැම ගිහලා තියෙන්නේ. මල්ලිගේ දැන් පෙන්නන මේ ටී-ෂර්ට් එක විදි. ඔන්න මල්ලි හැම තැනම ජරාව. ඉතින් මේ රින්ගන් අපිට වඩා උසට කැලෑ වෙවිලා. ඉතින් මේ වැව ගාවෙන් පල්ලෙහාට මෙන්න මේ පාර කිලිම ගමට යන පාරලු. මේක මං හිතන අර වගේ කැලේ නැතුව ඇති කියලා අපි හිතමු නේද? ඉතින් මේක ගිහලා පාරට ගියා හැකි. දැන් බලන්න ඕනේ නාගන්න තැනක්. මඩනේ. ඔව්. එතන. ඉතින් එහෙනම් දැන් අපි යන්න කියලා. දැන් මම නාගත්තා කූල් එකේ මල්ලි නම් තාම දාඩිය ගඳ ගහගෙන ඉන්නේ. නාගත්තේ නැහැ. ඇඳුම් ගෙනාවෙත් නැහැ. මම නම් ඇඳුම් ටික අරගෙන තෙදි තුවා ඔක්කොම අරගෙන ලෑස්ති පිට ආවේ. දැන් ඉතින් වැඩේ තියෙන එහෙම දැන් නාගත්තර මොකද යන පාර කොහොමද දන්නේ? ආයේ කටුවකුලක රිංග ගන්න වෙයිද දන්නේ. හිතමු අපි එහෙම නැති වෙයි කියලා. දැන් එහෙනම් අපි යන්නේ. යන්න. ඔව්. එහෙනම් හම්බෙමු.
මේ තමා කටුසුකොන්දනේ මොකද්ද? ඌරාගලනේ. කුකුලාගල අන්න. ඉතින් මම පල්ලෙහාට බෑගෙන එනකොට ඔන්න දැන් පාර තියෙනවා අපිට යන්න. ගෙවල් එහෙමත් තියෙනවා. හරිම ලස්සන අපූරු මෑකරල් වගාවක්. මෑකරල්නේ බොන්චි වගාවක් තියෙනවා. ඊට පස්සේ උඩදී අපිට ලීක්ස් වගාවක් හම්බුණා. කැරට්ටුත් හම්බුණානේ. ඉතින් දැන් ඔන්න මායි මනෝජ්වලිනේ නම මතක මංජුල. මේ ඉතින් ඔන්න මායි මංජුල මල්ලි ආවා දැන් ආයෙම සරක් මාචි ඇතුළට. දැන් අපි කණ්ඩ ලැස්සෙන ගමන් ඉන්නේ. විශේෂම දේ දැන් හැමෝම හිතන්නේ මට උයන්න බෑ කියලා. මම දැන් කියා ගන්න මගේ කැමර රහයි කියලා. ඉතින් අපි මංජුල මල්ලින් අහලා බලමු අවංක අදහස කැමර රහයිද කියලා. කියන්න මල්ලි. ඔව් මේ ඇත්තටම මේ අයියා හදන කැමර රහයි. ඒකනේ. සුපිරිනේ. සුපිරි. එල්ලා කිරි දන්නානේ. දැන් මම හොඳ කුක් කෙනෙක් කියලා ඉන්නේ. එහෙනම් අපි කාලා හම්බෙමු. ඔය තමයි ඉතින් කෑම එක.